නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් නොවී සේවයට වාර්තා නොකර සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1500කට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. ආරක්ෂක ලේකම් සම්පත් යයකොන්තා මහතාගේ නියෝගයකට අනුව නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් නොවී සේවයෙන් පලාගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පසුගිය පෙබරවාරි 22 සිට ආරම්භ කෙරුණි. ඒ අනුව ඊයේ 19 දිනය දක්වා කාලය තුල සේවයෙන් පලාගොස් සිටි ත්‍රිවිධ හමුදා සෙබළුන් 1604 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිවිධ හමුදාව විසින් සිදු කළ මෙහෙයුම්වලදී 1444 දෙනෙකු සහ පොලිසිය සිදු කළ මෙහෙයුම්වලදී 160 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. අත්අඩංගුවට ගත් පිරිස අතර යුද්ධ හමුදා සෙබළුන් 1394 දෙනෙකු සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. ඉමින්ම ගුවන් හමුදා සෙබළුන් 138 දෙනෙකු සහ නාවික හමුදා සෙබළුන් 72කුද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.